මා ඇමරිකානු තානාපති කාර්යාලයට යන්නේ කොහොමද? How do I get to the American embassy? මම මේක භාවිතා කරන්නේ කොහොමද? How do I use this? ඔබ දන්නේ කොහොමද? How do you know? ඔබ ඒක උච්චාරණය කරන්නේ කොහොමද? How do you pronounce that? ඔබ ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? How do you say it in English? ඔබ ඒකේ අකුරු කියවන්නේ කොහොමද? How do you spell it? ඔබ city යන වචනේ අකුරු කියවන්නේ කොහොමද? How do you spell the word SETI? එහි රස කොහොමද? How does it taste? නුවරට කොච්චර දුරද? How far is it to Kandy? එය කොච්චර දුරද? How far is it? ඒකේ ගාන කීයද? How much is it? අරකේ ගාන කීයද? How much is that? මේකේ ගාන කීයද? How much is this? ඔබ ළඟ මුදල් කොපමණ තිබෙනවද? How much money do you have? ඔබ මුදල් කොපමණ උපයනවද? How much money do you make? ඒක කොපමණ මිල වේද? How much will it cost? ඔබගේ වයස කීයද? How old are you? ඔබගේ උස කීයද? How tall are you? චිත්‍රපටය කොහොමද? How was the movie? කොහොමද චාරිකාව? How was the trip? ව්‍යාපාරයට කටයුතු කොහොමද? How's business? කාලගුණය කොහොමද? How's the weather? කොහොමද වැඩ කරන්නේ? How's work going? ඉක්මන් කරන්න. Hurry! මම එකඟයි. I agree. මම දැනටමත් කාලා. I ate already. මම ඔබව විශ්වාස කරනවා. I believe you. මම ඊයේ කමිසයක් මිලදී ගත්තා. I bought a shirt yesterday. මම මගේ පවුලත් සමග ආවා. I came with my family. මට පිහිනන්න පුළුවන්. I can swim. ඔබව මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. I can't hear you clearly. මට ඔබව ඇහෙන්නේ නැහැ. I can't hear you. මම ගණන් ගන්නෙ නැහැ. I don't care. මම අසනීපෙන්. I don't feel well. මට පෙම්වතියක් නැහැ. I don't have a girlfriend. මා ළඟ කිසි මුදලක් නැහැ. I don't have any money. මා ළඟ ප්‍රමාණවත් මුදලක් නැහැ. I don't have enough money. මට දැන් වෙලාවක් නැහැ. I don't have time right now. මම දන්නේ නැහැ ඒක භාවිතා කරන්නේ කොහොමද කියලා. I don't know how to use it. මම දන්නේ නැහැ. I don't know. මම ඔහුට කැමති නැහැ. I don't like him. මම ඒකට කැමති නැහැ. I don't like it. මට කමක් නැහැ. I don't mind. මම හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. I don't speak English very well. මම ඉතා හොඳින් කතා කරන්නේ නැහැ. I don't speak very well. මම එහෙම හිතන්නේ නැහැ. I don't think so. ඔබ කියන දේ මට තේරෙන්නේ නැහැ. I don't understand what you are saying. මට තේරෙන්නේ නැහැ. I don't understand. මට ඒ අවශ්‍ය නැහැ. I don't want it. මට අරක අවශ්‍ය නැහැ. I don't want that. මට ඔබට කරදර කරන්න ඕන නැහැ. I don't want to bother you. මට සනීපයක් දැනෙනවා. I feel good. මට අමතක වෙනවා. I forget. මම අත්හැර දමනවා. I give up. මම රියාතරකට ලක් වුණා. I met with an accident. මට සෙම්පතිස්යාව තියෙනවා. I have a cold. මට හිස රදයක් තියෙනවා. I have a headache. මට ගොඩක් දේවල් කරන්න තියෙනවා. I have lot of things to do. මට ප්‍රශ්නයක් තියෙනවා. I have a question. මට ඔබගෙන් අහන්න ඕනේ. I want to ask you. මට ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන. I want to ask you a question. මට සල්ලි තියෙනවා. I have money. මගේ ළඟ එකක් තියෙනවා කාර් එකේ. I have one in my car. මගේ අතේ වේදනාවක් තියෙනවා. I have pain in my arm. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ගැහැණු ළමයි දෙන්නෙක් සහ එක් පිරිමි ළමයෙක්. I have 3 children, 2 girls and 1 boy. මට තැපැල් කාර්යාලයට යන්න සිදු වෙලා තියෙනවා. I have to go to the post office. මට මගේ ඇඳුම් සෝදන්න සිද්ධ වෙලා තියෙනවා. I have to wash my clothes. මට සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා.
I have 2 sisters. මම මගේ ආහාර ගැනීම අවසන් කර නැහැ. I haven't finished eating. මම තාම දවල් ආහාරය ගත්තේ නැහැ. I haven't had lunch yet. මම දන්නවා I know. මම එයට කැමතියි. I like her. මම ඒකට කැමතියි. I like it. මම ඉතාලි ආහාර වලට කැමතියි. I like Italian food. මම රූපවාහිනී බලන්න කැමතියි. I like to watch TV. මම පදිංචි නුවර. I live in Kandy. මගේ ඔරලෝසුව නැති වුණා. I lost my watch. මම ඔබට ආදරෙයි. I love you. මම වරදක් සිදු කළා. I made a mistake. මේ කේක් එක හැදුවේ මම. I made this cake. මට වෛද්‍යවරයෙක් අවශ්‍යයි. I need a doctor. මට ටිෂු ටිකක් අවශ්‍යයි. I need some tissues. හෙට එහි යන්නටයි මට මේ අවශ්‍ය වනුයේ. I need this to go there by tomorrow. මට ඇඳුම් මාරු කරගන්න අවශ්‍යයි. I need to change clothes. මට ගෙදර යන්න අවශ්‍යයි. I need to go home. මට දැන් යන්න අවශ්‍යයි. I need to go now. මට මගේ ඉංග්‍රීසි පුහුණු වෙන්න අවශ්‍යයි. I need to practice my English. මා ළඟ ඩොලර් 5ක් පමණයි තියෙන්නේ. I only have $5. මට මතකයි. I remember. මම ඉංග්‍රීසි ටිකක් කතා කරනවා. I speak a little English. මම භාෂා දෙකක් කතා කරනවා. I speak 2 languages. මට තව බොහෝ දෑ මිලදී ගන්න තියෙනවා. I still have a lot of things to buy. මට තවමත් කරන්න වැඩ රාශියක් තියෙනවා. I still have a lot to do. තවමත් මට මගේ දත් මදින්නයි නාන්නයි තියෙනවා. I still have to brush my teeth and take a shower. මම තාම තීරණය කරලා නැහැ. I still haven't decided. මම හිතනවා මට වෛද්‍යවරයෙක් වෙත යාම අවශ්‍යයි කියා. I think I need to see a doctor.